දෙවනි vlog එක. ඉතින් අද දවසේ ඔක්කොම මම මෙන්න මේ vlog එකට එකතු කරන්න හිතාගෙන ඉන්නේ. අයියා බැස්සා යාගේ හෝටලෙක්. එයාට ඉතින් වෙනම ඉන්න උනේ. එයා කලින් දවසේ තායිලන්තෙන් හිටපු හින්දා. අයියෝ අපිට උන දෙයක්. අපි ඉන්න හොටෙල් එකට ඇවිල්ලා බලන් ඉන්නවා. ඒ රූම් එකේ ඉන්න කට්ටිය චෙක් අවුට් වෙන්නේ. එකට කිව්වා. ඉතින් අපිට පැයක් ඉන්න බෑ. එතන තවත් ඉන්න බෑ. ඉතින් මං කරේ වැඩේ ඒ හොටෙල් එකට විතරක් මම ඔන්ලයින් පේ කරේ නැහැ. ඒ හොටෙල් එකට මේ පේට් හොටෙල් දීලා තිබ්බේ. ඒ හින්දා මං කරේ වැඩේ යාළුවට කියලා මං ආවා කොහොම හරි අයියා ඉන්න තැන එකේ රූම් අවైలබල්. ඉතින් අපි දැම්මා අයියා ඉන්න හොටෙල් එකෙන් රූම් එකක්. ඔහොම මේකේ අනිවාර්යෙන් ට්‍රිප් එකක්. මේක අනිවාර්යෙන් රයිඩ් එකක් යන්න ඕනි. තාම මේක මට හරිය සෙට් වුණේ නැහැ. තාම ආව කමන්නේ. දැන් තරම් යන්නේ බෝල්ඩ් ඇප් එකෙන් දාලා තමයි යන්නේ. ඔන්න දැන් අපි ආවා අයියා ඉන්න හොටෙල් එකට. යා ඉන්නේ හං කාමරේ. මම යන්නේ දැන් අයියා කාමරේ වටයක් දාන්න. මේක නිකන් වහගෙන එනවා. අයියත් දන්න මේක ඉන්නේ. මේ මනුස්සයා බාත්රූම් එකේ. ආනේ එකම වගේ නේ. පොට්ට දෙකක් තියෙනවා. හායි අපි අරුන් යන්න තමයි ඉඳියේ. උනාට අපේ අම්මා බෝට් එකේ යන්න බයයි. ඒ හින්දා අපි දැන් යනවා. අපි ඉන්න ළඟම පන්සලට. ඒකත් හරිම ලස්සනයි. ඒකට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ පාරක. ගොඩක් අවුලකුත් නෑ. ඉතින් අද අපි ගොඩක් මහන්සි වුණ හින්දා ගොඩක් පරක් වුණ හින්දා අපි ගොඩක් අකින අපේ අම්මා රෙස්ට් කරා පැය දෙකක් විතර. ඒ හින්දා තමයි අපිට හරි තැනකට යන්න වෙලාවක් නැති වුණේ. හින්දා දැන් මෙහි ආවා. ලස්සනයි පන්සල. මේ තියන්නේ පන්සල ගොඩාක් ලොකුයි. කොක් හරින්නේ පන්සලට යන්න තියාගෙන පොට්ට බඩගින්නක් ආවා. ඉතින් පන්සලට යන කලින් අපි ගෙදර තියෙන ළඟම කඩේට කන්න ආවා. හැබැයි ලොකු රහක් නැහැ. ඉතින් බඩගින්නට කන්න හොඳයි. අර නූඩල්ස් එකක් හදුවා. ඒක නම් චුට්ටක් ෂේප් එක රසයි. අනිත් ඒවා නම් ලොකු මේකක් නැහැ. අප්පට ඉතින් මේ මොනවද නෙවෙයි. මේ බලන්න අවුලක් නෑ. දැන් මෙතනින් මුලින් ටිකට් ගන්න ඕනි අපි. ටිකට් එකක් 40යි වෙන්නේ. හැමදාම වගේ මට බ්ලොග් කරන්න අමතක වෙනවා. ලස්සන බලන්නකෝ. මට හිතෙන්නේ මේ චිත්‍රයකට ඇඳලා තියෙන්නේ මේ හිතේන පන්සල් ටික. මේ වට අරු මම හිතන්නේ
ඕකනේ මේ බෝට්ටු යන්න තියෙනවා කියලා අරු. මට මේ දේවල් වචන කරන්න තේරෙන්නේ නැහැ. ඒ හින්දා මම වොයිස් නොකර මේ විදිහට ලස්සනට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කර ගන්න. එතකොට ඔයාලටත් ලස්සනට මේ දේවල් බලා ගන්න පුළුවන්. එක ලෝකයක් එක තැනක. ලෝකේ එක තැනක. මේ දනිස්සර උඩ ටික ගල් වෙලා තියෙන එක පාට මට තේ මේක තමයි නවන්න බැරි. දැන් අපි ගිය පන්සලේ ඉඳන් අපි 3 දෙනා අපි ඉන්න තැනට ඇවිදගෙන යනවා. මේ හැමදේම මගේ මතකයන් වෙන්න ඕන හින්දා මම මේවා ෂෙයා කරගන්නේ. එහෙනම් ඊළඟ vlog එකේ නම් බයි.